කොහොමද කට්ටිය අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩීට්‍රේඩ YouTube චැනල එකට. ඉතින් මම එකති ඩිරව් එක ඒම නැත්තම් බයිනි සම්බන්ධ වීඩියෝස් වාටගන්න බලාපොරොත්තු වෙනවා. මිනිත් ස්ටර්ජි ඒවගේම ටික් ඩිසි ස්ටර්ජි ඒ වගේම ඔල ටඩ සයිකරෝජිය ගන මනිමනේත්ම ඩිස්මනත් තක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි ඔල්ට මෑ චැනල්ලක හොඳයි කියල හිතනවනම් අනිවාර සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔල බෙල්ලයි කරන්න කලික් කල තියාගන්න. එතොට ම වීඩිකක් දැම්ම ගම ඔල් නොටිකේෂන්යක් කෙනවා. ඒ වගේම වීඩිකවාගේ යාලුවන්නත් සය කරන්න. හරි වැඩි කතනකට අපි අංගත අපේ වීඩිය කර. ඉතින් ම පුඩු දියට අප ස්මාර්ට් රේඩ කෝපන් කරගන තියෙනවා. අදමන් කතා කරන්න යන්නේ ඕවන්ඩ ට්‍රේඩින් ස්ටජික. ඉතින් ඒවගේ මම කරන්නේ වල්ඩ 10 ඉන්ඩෙක්ස් එක. එහින්ද මම ඔලට එන්ඩ එක දාගන්න ඒ වගේම ට්‍රේට් ටයිප් එකෝ වන්ඩ ඒ වගේම මේක ඩියවරේෂන් එක වන්ටික් දාගන්නවා සහ ලාස්ටි ප්‍රඩක්ෂන් එකට මන්දාගන්නේ අංක 8. ඒ කියන්නේ මෙතනදී අප පර්චස් කන බලාපොරොත්තු වෙන්නේ ඩිජිට් අන්ඩ එකක්. ඒ කියන්නේ මෙතනදී අපි මේ දව ඩිජිට් එකට අන්ඩ ගාන කෙනනි යට තියෙන ගානක් එන්න ඕනේ. ඒකන් අපි දාන් ට්‍රේඩ්ඩ රිසාල්ට එක අට හෝ නමය අවත් අප මේ ට්‍රේඩ්ඩ ලොස් වෙනවා. ඒ වගේම බින්දුවයිදං අංක හත දක්වා බින්දුදං අංක හත දක්වා ඕනි ලක්කමක් අවත් අපි වින් කරනවා අට හෝ නමයාවත් අප ලොස් වෙනවා. ඉතින් කලින් කතා කරා වගේ අපි ඩිජිට්‍රේට් කරන්න අපි ඩිජිට්‍රේට් කරනම් අඩවානෙන් LDS එක බලන්න ඕන. ඉතිං මම LDS එක දාගන්න ඔයාල්ටම මෙ සීක්‍රට් කිව්වත් මෙතනදී අපි ට්‍රේඩ්ඩයක් ගද්දී අට සහ නම ඉලක්කං වල ප්‍රසන්ටේජ්ජගෙන මේ අට සහ නම ප්‍රසන්ටේජ්ජක 10ට අඩුවෙන් තියෙන්න්න ඕන. අයමං කිවොත් අටේ සහ නමේ ප්‍රසන්ටේජ්ජක 10ට අඩුවෙන් තියෙන්න්න ඕන. යගේ මේ ඇවිල්ලා රිටර්න එක 23ක් ගෙවන ලෝඩිස් මෙතඩ්ඩයක්. හැබැයි මේ කොච්ච රිස්ක අඩුනත් වාව ලොස්කාන්ඩ පැටෆෝර්මට හැක ඇතින යගමගේ සයිකරෝජිවල හැකියාව තියෙනවා. ඒ හින්දා ඒක සැල්ගතුමට මේ බේරෙන නම් අප එල්ඩස බලන්න අපේ නුවන්ට හුරුයි. මේක සිරිටර්න එක සීට 23ක් කියන්නේ ලොස්ටන් දින චාන්සක සීට 23ක්යි පොඩි ගනක් තියෙන අනි සීට 70කට වැඩා වා විනි කරන්න කිලස එකක් තියෙන. ඉති මේ හොඳ කිලසති ස්ටරජික වගේ පොඩි කවුන්ට කක් කරගන්න මේ පාවිච්චි කරන්න පුළුවන්. වැඩි කතනකට එහෙනම් අපි ස්ට්‍රජිකර කියලා විඩික වටන්ගම. හරි ඔයාලට මෙතන LDS එක බැලුවොත් තේරවා මෙතන රෙඩ්වෝම් හෙඩ් එක හෙම ඉල්ල තිබ නමයට ඒ වගේම අටසා නම ඉලක්කම ප්‍රසන්ටේජ්ජත් ගොඩක් අඩුයි. ඒගැන මේ වෙලාව මිස්ට්‍රජික පාවිච්චි කරන්න හොඳ වෙලාව. අප මේක ට්‍රේඩ්ඩක් ගන්න ති මංවලට කිව්වොත් මෙතනදී වාල්දන පේනවා ලස් ඩිජිට් එකක් මෙතන යනවා. මෙන්න මේක හොඳන මතත්‍යයකන්ට අට ඉවර අට ඇවිල්ල ආය අට අව. ඒ වගේම අට ඇවිල්ල ආය නමයාව. එහෙම නැත්තා නමය ඇවිල්ල ආය අට අවෝත්. එහෙමත් නැත්තා නමය ඇවිල්ල ආය නමයාව. මයි කියන්න ලස් ඩිජිට් එක අට ඇවිල්ල ආය අටාවොත් එම නැත්තන් අට ඇවිල්ල ආය නමයාවොත්. එහෙමත් නැත්තන් නමය ඇවිල්ලා අටාවෝත්. එහෙමත් නැත්තන් නමය ඇවිල්ල නමයාව. අට නම ඇතර දවල්හල් එකක් තියෙන්නේ. මේ මාවොත් අපි මෙතන ඩිජිට් අන්ඩ කියන ට්‍රේඩ්ඩයක් ගන්නවා. හරි අපි ඩස් එක බැලුවොත් සාමාන්‍ය හොඳ මට්ටමක තියෙන අයි බලමු. නමයාවත් තුනාවා පහ මේක සාමාන්‍යෙන් ඒ විදිහටම එන්න තියෙන අවස්ථා ගොඩක් අඩුවේ. හැබැයි සීමිත අවස්ථාටිකක් තියෙන්නේ අපට චාන්සක් එන්න. හැබැයි එන චාන්සගේ වින්න කිලෙසි මාරුදිට වැඩි. ඒක හරි ඉවසීමෙන් හරි ඩිසිප්‍රීන් එක කරන නම් මේ වැඩේ ඔයාලට අනිවාරෙන් අමතර ආදායමක් අමතරින්කම්මයක් වාගන්න පුළන්සා වගේ එකකවුන්ටේ ග්‍රෝ කරගනීම හැකියාව තියෙනවා. අයි බලන්නමු වල පේනම් මේ දෙක ප්‍රසන්ටේජ්ජ අඩු හින්ද මෙතන මේ ඉලක්කං එන්නෙත් නැහැ. නැති දර කන්න බලන්නමු ටිකලා අපිට බලන්න වෙයි මං හිතන්නේ බලන්න අපිට බලමු. සමන මේ ලිස්ස බලපාන විදි වල තියෙනවා ඇති ට්‍රේඩ් එකට කොච්චර බලපෑමක් කරනවාද මේ ගොල්ල කියලා.
මත මේ LDS එකෙනම කලින් සම්පූර්ණ වීඩියෝ කියන්න තියෙනවා මේක ට්‍රේඩ්ඩකට මේ ලිස්සේ බලපන්නේ කොහොමද ලිස්සේ මොකක්ද කියන්නේ වගේ දේවල් ඉතින් ඔයාලට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ බලන්න අටාවා අත ගන්න බෑ බලමු අපි කලින් ඩිජිට් 100ක් ඇතුළතම මෙතන ඇවිල්ලා තියෙන 106 අය බලමු අටාව බලමු හත ගන්න බෑ ගන්න බැහැ බලමු අටාවා පහ බෑ ගන්න බැහැ බලමු නමයාවා අටාමන් ට්‍රේඩ්ඩේ ගත්තා ඔල්ට පේනවා අපේ ට්‍රේඩ් එක වින් කරා නම් මේ ට්‍රේඩ්ඩේ ගන්න විනාඩී 3කට වඩා බලංගින් නැති හැබැයි ඒවෙලෙම 3ක් ඉවත හරි මම ගත්ත ට්‍රේඩ් එක වින් කරා ඉතින් ඔයාලත් කියන මේක හරි ඉවසීමෙන් කරොත් මේ වැඩේ කරගන්න පුළුවන් ට්‍රේඩ් ඔයාලට ඉන්න තියෙන අවස්ථා එහෙම නැත්නම් ඔයාලට ට්‍රේඩ් එක පර්චේස් කරන්න හරි සිටුේෂන් එකක් එන්න තියෙන අවස්ථා ගොඩක් අඩුයි හැබැයි ඒ අඩු අවස්ථාවක් වුණත් ඔයා හරියට ඉවසීමෙන් ඉඳලා මේ ට්‍රේඩ් එක ගත්තොත් ඔයාලට වින් කරන්න පුළුවන් හරි බලමු අටාව බිඳුව අපේ ට්‍රේඩ් එකක් දාමු බලමු නමයාව මම ට්‍රේඩ් එක ගත්තා බලමු අපි පහවේ ඉතින් ඔයාලට පේන දැන් මම ට්‍රේඩ් දෙකක් දැම්මා ඔයාලට පේනවා පහේ percentage එක 14යි මම LDS එක බලන්න කියලා කිව්වේ අන්න ඒකයි බලමු අපි අටාවා ආයෙ ගන්න බෑ හතර ගන්න බෑ පහ ගන්න බෑ තුන බෑ බලමු අපි නමයාවා හතර ගන්න බෑ මේක අවස්ථා එන්න තියෙන ප්‍රමාණය හරි අඩුයි හැබැයි එන අවස්ථාවකින් අපි මේ ට්‍රේඩ් එක පර්චේස් කරා කියන්නේ අපිට හොඳ ඇකියුරසි එකක් තියෙනවා වින් කරන්න බලමු නමයාවා තුන ගන්න බෑ අටාවා අය අටාමන් ට්‍රේඩ් එක ගත්තා ඔයාලට පේනවා ඒ ට්‍රේඩ් එකත් අපි වින් කරා ඉතින් දැන් මම මෙතන ට්‍රේඩ් 3ක් ගත්තා ට්‍රේඩ් 3 මම වින් කරා ඉතින් මම වීඩියෝ එක මෙතන ඉවර කරනවා මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා ඔයාලට මොනවද ප්‍රශ්නයක් තියෙනවා යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මතකද සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝකින් හම්බෙමු ඔයාලා ට්‍රේඩින් වැඩ කරතු හැම එකටම සුබ පතනවා ස්තුතියි